FM. Mati roll. Hello, Mr. Alupolwala. කොහොමද ඉතින්? කවුද මිස්ටර් මට මතක නෑ ඒකනේ කල්පනා කළේ. මොනව මතක නෑ? මේ මාව මතක නෑ? නෑනේ මතක නෑනේ. කවුද? පුදුම වැඩක් නේ. මාව මතක නෑ කිව්වම මට පුදුමයි. මිස්ටර් අලුපොල්වල නේද මේ? නෑ වැරදීමක් කියලා මං හිතන්නේ මිස්ටර්ට මේ මම අලුපොල්වල නෙමෙයි. ඔව්. වෙන්න බෑනේ. එහෙනම් මේ මිස්ටර් එලබටු කොටුව. හරි එලබටු නෑ එලබටු කොටුව නෙමෙයි මම. ඔව්. දැනේ මතක් වුණේ. I'm sorry. එහෙනම් මේ මිස්ටර් කූරතම්බලා. can you remember me? මිස්ටර් ඔයට මොකක් හරි ලොකු වැරදීමක් වෙලා. මම මිස්ටර් කූරතම්බලා නෙමෙයි. නෑ මට වරදින්න විදියක් නෑනේ. ඔයා මේ රේල්ුවේ වැඩ කරපු මිස්ටර් මේ තුඹ කරවිල නේද? මගුලක් කියනවා. මම මිස්ටර් සුරං කියලා කෙනෙක්. ඉතින් එහෙම කියන්න බෑ. මිස්ටර් සුරන්ද ඔයා? හරි. මිස්ටර් සුරං මම මිස්ටර් සිරං. hello. how do you do? ඉතින් අපි මිට කලින් හම්බෙලා නැතුව ඇතිනේ නේද? පාටිච්ච රිවෙට්ටනියක්ද වන්ද මේ මිනිහා මේ මිස්ටර් සුරං මේ බස් වලට ඉන්නේ මං හිතන්නේ බස් එක නගින්න වෙන්නේ නැති. නෑ මේ හන්තානේ කන්ද නගින්න ඉන්නේ. හරි. අහනවද මන්ද? නෑ මිස්ටර් සුරං මම මේ අහන්නේ මේ බස් එක එනකන් අපි දැන් තේ එකක් බමුද? තේ එකක්? ඔව්. එනම් බමු තේ එකක්. බොමු. යන්කෝ එනං හෝටල් එකට. එන්නකෝ. හෝටල් එකට? ඔව්. මම හිතුවා මේ මිස්ටර් උණු වතුර බෝතලයක තේ හදාගෙන ඇවිල්ලා දෙන්න අහනවා කියලා. එහෙනම් ඕන්නේ නෑ හෝටල් එකට යන්න ඕනේ. එහෙනම් ඔහොම ඉමු බස්. නෑ යන් ආප්පයක් එහෙම කාලා තේ එකක් බමු. හැබැයි ඔන්න මමයි බිල ගෙවන්නේ මිස්ටර් මේ සුරං මමයි බිල ගෙවන්නේ. ඔව්. එහෙමද? ඔව්. එහෙනම් යන්. මේ මිස්ටර් මේ කවුද කිව්වේ? සිරං කිව්වා නේද? කොහෙද වැඩ කරන්නේ? මම මේ දවස් දෙක තුන් දැන් නැද්ද පොඩ්ඩක් නිකන් ෂේප් එකේ ඉන්නේ. තේරුණාද? මේ ජොබ් එක ගහලා ගියානේ මේ ඉන්ටර්ඩික්. ඒකයි මේ. ඉන්ටර්ඩික්? චා. කවද්ද රස්සාව නැති උනේ? ගිය සතියේද? නෑ දැන් රස්සාව නැති වෙලා අවුරුදු 20ක් විතර වුණා මං හිතන්නේ මට මතක හැටියට අවුරුදු 20ක්. ඔව්. හරි මේ දැන් එතකොට මේකයි රස්සාව නේද? නෑ ඕනේ ආපහු යන්කෝ හෝල්ට් එකට යන්කෝ. නෑ තේ ඕනේ නෑ මම බිල ගෙවන්න රුපියල් 100ක් දෙන්නකෝ. මම බිල ගෙවන්නකෝ තේ බිල රුපියල් 100 මට දෙන්නකෝ. මේ ඇතියන්ටන් ඒ මොල කන්නගෙන් බේරුණා. ඒ මිනිහා මේ අවුරුදු 20ක් තිස්සේම ජීවත් වෙලා තියෙන්නේ අනුන්ට පොත දාලාද කොහෙද? ඒ මොන. Hello අයියා please. මේ please මේ කවුද? මේ පාර්සලි පොඩ්ඩක් අල්ල ගන්නවද? මගේ මේ සාරිය පෙකුණා. අනේ please. කොදෙන්. thanks. බරයනේ පාර්සලි ඊට පස්සේ හරි ගස්සගන්න. හරි දැන් හරි. thank you. හරි නම් මේ පාර්සලේ ගන්නකෝ. කමක් නෑ අයියා අතේ තියාගන්න. මේ ඇයි? අයියා තාසෙතින යං ගර්ල් කෙනෙකුට හෙල්ප් කරන්න නේද? අසයි නේද? නෑ එහෙම මේක ගන්න පාර්සලේ. නෑ තියාගන්න. නෑ එහෙම නෑ. ඔයාගේ පාර්සලේනේ ඔයා තියාගන්න මේ. මේක ගන්නකෝ මං ඕක මෙතන උස්සන් ඉන්නකොට අයියා ඔයාගේ පෞරුෂයට හොඳ නෑනේ. මේ අයියා කොහටද යන්නේ? මේ මන්නම් දැන් මේ විනාශයට වගේ යන්න හදන්නේ මේ. ඔයා කවුද? මං මිස් වැක්කිරුණා. ඇවුන්නේ? මං වැක්කිරුණා මගේ නම. කමන්නේ වැක්කිරුණා. හරි කමන්නේ වැක්කිරුණා මේ පාර්සලේ ගන්නකෝ ඔයාගේ. මොකක්ද අයියා? කාන්තාවකට ඕමද අපි සමාජයේ සලකන්නේ? කමක් නෑ දෙන්නකෝ. හරි ඔන්න ගත්තා. මේ ඇතියන්ට. මේ අයියා මේ අනේ තරහනේ තු මගේ කරින් මේ හෑන්ඩ් බෑග් එක අරගෙන මට ඒකෙන් රුපියල් 100ක් අත තරන් දෙන්න ත්‍රිවිල් එකේ නේද ගන්න. බේ ඔප්ප මේ පාර්සලෙත් එක්ක බස් එක යන්නේ. මේ මොන කරදරයක්ද? දෙන්නකෝ. අද වන්දා. ඔය හෑන්ඩ් බෑග් එකේ මැද ෂිප් එක ඇරලා සල්ලි අරන් දෙන්න අයියා. කො මෙතනද? කොමින්ද? කො මේකේ සල්ලි නෑනේ. මෙන්න හොරෙක් මගේ පර්ස් එක උදේ ගත්තා. මේ මොන විකාරයක්ද මේ? ඔය කෑ ගහilla නවත්තන්න මොකද? ඒ රුපියල් 10ක් දෙනවා කෑ ගන්න තු ඉන්නද? මේ මොන මරාලයක්ද මේ මට පාත්තුනේ? මෙන්න මේ හෑන්ඩ් බෑග් එක ගන්නව හේගේ. නැත්තම් මම මේක මට මං ගන්නෙ. ඕකට රුපියල් 1000ක් දාලා දෙනකම් මං හෑන්ඩ් බෑග් එක ගන්නෙ. මං කෑ ගන්නවා මගේ හෑන්ඩ් බෑග් එක උදේ ගත්තා කියලා. මේ ඉන්න මං කොල්ලක. එපා මේ පාරේ මිනිස්සු බලන ඔයාට විකාරද? මම මේ පාරේ මේ නිකන් හිටගෙන ඉන්න මිනිස්සයා. කෑ ගන්න එපා. ඉතින් ඒක තමයි කෑ ගන්න එපානේ. ඉක්මන් කරලා 1000ක් දෙනවා මගේ බෑග් එකට දාලා. මගේ මේ අතේ තියෙන පාර්සලේ බඩු මල්ලයි තියෙන නිසා ඕන කෙනෙක් විශ්වාස කරයි ඔය මගේ හෑන්ඩ් බෑග් එක උදේ ගත්තා කියලා. හරිද? පොලිස්! මේ කෑ ගන්න එපා ගෑණියේ. ඒ මොන කරුමයක්ද? මෙන්න 10ක් දැම්මා. ඊ කෑ ගන්න එපා. මම වැටිච්ච අමාරුවක්. හරි. ඔහෙනම් යස්සනියක්. හරි ඔය කතාව තියලා මගේ හෑන්ඩ් බෑග් එක මගේ අතස්සෙන් රින්ගෝලා කරට දාන්න. නැත්තම් කෑ ගහනවා. මට බෑව කරන්න.
ගන්න. මේ මොන කර්මයක්ද? මම වීසි ගන්න මෙන්න මේ බෑග් එක අන්නලා කානුවට. අයිය අප්පා. ඇත්තද? තව 1000ක් වැඩියෙන් දෙන්න ආසන වීසි කරන බෑග් එක. මේ මොන විකාර? මේ ඈ? පේනවනේ දර පාරෙන් එහා පැත්තේ ඉන්න රාලහාමි. මේ මං කොල්ල කාර්යෝ කරන්නෙම හෑන්ඩ් බෑග් උදුරලා සල්ලි ටික අරන් බෑග් එක වීසි කරන එක කියලා ඒගොල්ලෝ දන්නවා. හරිද? රාලහාමි. මේ මලා අපි අන්න ඒ පාර අර පොලිසිය මහත්තයා මේ පැත්ත බැලුවා. ඔය කට පියාගෙන හිටහන්කෝ ගෑනියම් මොන කෙහෙමලද මේ? හරි ඔහෙ පහෙන්නේ තු ඔය බෑග් එක සීරුවට මගේ කරට දානවාකෝ ඉවරයිනේ. ඔන්න දැම්මා. ඒ මල කරුමේ. හරි තෑන්ක්ස් අයියා. හරි ඕන්නේ නැහැ තෑන්ක්ස් මල. මේ දැන් මේ මගේ ඉනේ තියෙන ලේන්සු අරන් මගේ නළලේ තියෙන දාඩිය බින්දු පිහදලා දාන්නකෝ. මේ මොන කෙහෙමලද මේ? මෙන්න කමක් නෑ. අන්න අර රාලහාමි මේ පැත්තට එනවා. අර මේ ඔහේ මගේ හස්බන්ඩ් වගේ දාඩිය පිහදානවා. හරිද? නැත්තම් දන්නවනේ වෙනදී. සී මේ කොහෙනම් මහා මායන් 64ම එකපාර දාන්න જાතිය මහා කපටිම කපටි. මී කාන්තාවන්ට අවමන් කරන්න එපා. ඔන්න ඔය ලේන්සුවෙන් මගේ නළලේ දාඩිය ටික පිහලා ආපහු ඉනේ ගහනවා. ලේන්සුව තේරුණාද? එතකොට අර ඉන්න රාලහාමි සැක හිතන්නේ නෑ. තේරුණා නේද? මම වැටිච්ච අමාරුවක්. කොකෝ මූණ අංගනවා මෙන්න මෙහාට. මගේ ජීවිතේට මගේ නෝනාගේවත් මූණේ දාඩිය පිහලා නැහැ මම මහපාරේදී. ඒක තමයි. තමුන්ගේ නෝනට නොසලකන මිනිස්සුන්ට දෙයියෝ දෙන දඬුවම් මේවා තේරුණාද? මේ මොන කරු? හොඳට. මේ බෙල්ලත් පිහින. ඔය ඔය මගේ කරේ තියෙන චේන් එකේ ගාංචු පුරුල්ද කියලා බලනවා. මේ මොන මේ ඔය තියෙන්නේ චේන් එකේ ගාංචුව තියෙන විදිහට. අනේ ඉතින් ඒක ඔය ගම බලන්නකෝ ඒක පුරුල්ද කියලා. මට බෑ ඉබ්බියේ. මේ මං චේන් එක කඩා ගන්න හදනවා කියලා කෑ ගන්නද? නෑ විහිළුවට අපෝ. මිරි ගන්න හිතනවා බෙල්ලෝ එකේ. ඔන්න ගාංචුව ටිකක් අද කරා. මලා. මේ චේන් කබලේ ගාංචුව කඩලාවනේ අතට. මේ කැඩුවද ඒක? නෑ මේ කැඩුනා. එහෙනම් ඒක අහකට ගන්නවා. මේ අද්දේ බඩුවන්ද මොකුත් කරන්න බෑ. මේක මේ ඉමිටේෂන් කබලක් නේ. මේ දාඩියටම දිරලා ඒකයි කැඩුනේ. මම කැඩුවේ නෑ. මේ ඊ බයිලා වලින් වැඩක් නෑ මහත්තයා. හරිද? මොකක් බයිලා? රුපියල් 3000ක් දෙන්න කැඩුවා නම් එච්චරයි. මේ වෙන වැඩ නැතුවට මේක මේ රත්තරන් අනික මේ මම ඕනකමින් කැඩුවේ නෑනේ. ඔයානේ කිව්වේ ගාංචුව මේ. හරි හුරුතල් කතාව. පොලිස් මෙන්න මගේ චේන්. ඉන්නවා නේ. කම විලන් වීචේ කෑනුක. මේක ඉමිටේෂන් කබලක්. මේ බෙටන් පොල්ලට ඉමිටේෂන් රත්තරන් වෙනසක් නෑ. තේරුණාද? පොලිස්. මේ මොකද්ද නංගියේ මාව මේ දාපු අමාරුවේ තරම මම මොකද්ද කරපු වරද්ද ඔහෙට ඔයව මං අඳුරන්නේ නෑනේ අයියේ මගේ චේන් කෑල්ලක් දැන් ඔයා අතේ හරිද ඒක තමයි මේක ඉමිටේෂන්ද රත්තරන්ද කියලා රාලාමිනාට වැඩක් නෑ හරිද අනික ඔහෙ දුවන්න හදන්න එපා ඉවොත් වැඩේ ඇත්තටම කියලා ඔප්පු වෙනවා තේරුණා නේද දැන් මොකද්ද මොහිනිය මට කරන්න කියන්නේ අයියේ දැන් පවුමක චේන් එකකුත් 40000ක් විතර වෙනවනේ හරිද අයියට එච්චර ගෙවන්න බෑනේ පවුනේ මොකද්ද මොකක් හරි සාධාරණයක් තියෙන්න බෑ මං කොල්ල කෑවත් නේද ඔව් දැන් මේක 10කට සාධාරණේ කොලේ මම දැන් එක සැරේ 1000 දුන්නේ මං කියන්නේ අයියේ 5000ක් දෙන්නකෝ රුපියල් 5000ක් දැන් කලින් ඉල්ලුවේ 3000 නේ ඔව් ඉතින් 3000කින් ෂේප් වෙන්න තිබ්බ වෙලාවේ ඔයා කතා කර chance එක මග අරගත්තනේ ඒකනේ හරි දැන් ඉතින් මගේ අතේ මේ වෙලාවේ දෙන්න 5000 වල නෑ හරි ඒ කතාව වැඩක් නේ ඔය අතේ තියෙන මුද්ද ගලවන්නකෝ බෑ ඒක නම් ගලවන්න බෑ ඒක දෙන්න බෑ ඒක මේ මගුල් මුද්ද ඒක අතේ තියෙන්න ඕනේ මේ මට මේ මගුල් කතා හරියන්නේ නැහැ හරිද ඔඩොක් ගලවන ඔය වගේ මගුල් මුද්ද කීයක් තියෙනවද මිනිස්සුන්ගේ බැංකුව වලට සින්න වෙලා බෑ මගුල් මුද්ද නැතුව මම කොහොමද ගෙදර යන්නේ මගේ වයිෆ් මේ කතාවල් විශ්වාස කරයිද ඒ ගෑණි තොහේ වගේම ඉස්ත්‍රි පරාණයක් නේ ඒක හන්දිපා ගන්න පර්ස් එක එළියට ගන්න සික් මල කරුමේ මෙන්න පර්ස් එක ගන්න මෙන්න මේ සල්ලි අරන් යන දේවාල එක යමන් දැන් ඉතින් මේ අයියා මේ මං කෑ ගහන්න කලින් ඔය චේන් පොට කොහොම හරි දවටනවා මගේ බෙල්ලේ ඒ මොන කරුමයක්ද මට උනේ හරි සුරං අයියා කොළඹ ඇවිත් නංගිලාට මාල බඳිනවා වගේ නේ අලා තමයි ගින් ඉවරයි මේ සුරං අයියා මේ ඔහෙට ලැජ්ජ නැද්ද හලෝ මහපාර මැද ගෑනු අයගේ කරේ මාල බඳින්න ඉන්න මං ගිනි දුනියකට ඕකනම් කියනවාමයි මේ පිසාචය මල්ලි මේ පිසා ඔහොම පොඩ්ඩ ඉන්නකො මම කියන ගහනකො මේ නෑ මං කියන ගහනකො ඕවා කතරේද
අපි අනුමත කරන්නේ ඕවා. සි මං හිතුවේ නෑලු. ඔහේ ගිනදුනියක් අර ද්‍රෝහි වෙන જાතිය මිනිහෙක් කියලා. නෑ මේක අහනවකෝ. ඔය අපට බන කිය ගන්න. මේ අහපන් සදාචය මල්ලි මං කියන එක අහපන්කෝ. මේ තේකක් බොනවද? බලු වැඩ කරලා මදිවට තව මාව ෂේප් කරන්නත් හදනවා. ඉන්නා මං ගමටම ගිහින් දෙනවා. ඔහේගේ නම්බුව යන්නම. අන්න බා. නෑ බං මේකයි උනේ මේ අහපන්කෝ. මේ වැඩට යන අතරේ නෝනා කෙනෙක් සෙට් වුණා. නෑ. ඒ නෝනා කිචි පිචි ගාලා අර කුරුළු කටින් ප්‍රේම වදන් දොඩෝනකොට ඔහේට මල් පිපුණා. නෑ මේ පොඩකින් ඊට පස්සේ ගෙදර ගෑනිට ඇපල් ගෙඩියක් ගෙනියන්න ලෝභ මිනිහා පාරේ නෝනාට මාලා අරන් දුන්නා. හිවලෝ මේ අහපන් මම මේ නෑ මට අහන්න ඕන කමක් නෑ. මම මේක ගමටම කියනවා. වඳින්න රත්තරන් පිටාචය මල්ලි. ඒ වැඩේ නම් කරන්න එපා. කටවාන් හිටුකෝ. අනේ මෙන්න වැන්දා. වඳින්න එපා. පන්දාත් දෙනවා. කටවාගෙන ඉන්න ඕන නම්. අයියෝ. මේ වගේ වයිතින් හිරු පටිරෝල් වලින් විතරමයි ඈ.